ඉතින් අයිබෝන් හැමෝට මේ වෙලාවේ අපි දන්නවා අපේ ලංකාවේ අපේ රටේ හැමෝම මේ වෙලාවේ බොහොම කරදරයට පත් වෙලා ඉන්න වෙලාවක්. මේ වෙලාවෙත් මම දන්න විදිහට ෆින්ලන්තේ එහෙම නැත්නම් ලංකාවෙන් දුර බැහැර ඉන්න ගොඩක් කට්ටිය ඊයේ දවසේ ඉඳලම ගොඩක් වෙලාවට මේ ටීවී වලින් එහෙම නැත්නම් තමන්ට පුළුවන් මාධ්‍යයකින් ඒ රටේ තොරතුරු නරඹමින් තමයි ඉදිරින් ගොඩක් කට්ටියට තමන්ගේ දෙමාපියන්ට කතා කරන්න විදිහක් නැහැ, නෑදෑ හිතවන්තට කතා කරන්න විදිහක් නැහැ, එක්ක ඉන්න තැනකට ළඟා වෙන්න විදිහක් නැහැ. මේ වෙනකොට විදුලිය විසන්ද වෙලා දුරකථන සම්බන්ධතාවය විසන්ද වෙලා ඉතින් මේක වෙලාවන මේ දේශපාලනයටත් එහෙම නැත්නම් ලාභ ප්‍රයෝජන සඳහා කිසිම සමාජ මාධ්‍යයක්වත් පාවිච්චි කරන්න ඕන හොඳ වෙලාවක් නෙමෙයි. හොඳම දේ මොන හරි ක්‍රමයකින් මුදලින් ශ්‍රමයෙන් හෝ මොනියම් හෝ ක්‍රමයකින් අපේ ලංකාවේ මිනිසුන්ට උදව්වක් කරන්න බැරි නම් කටවහගෙන පැත්තකට ඉල්ල ඉන්න එක තමයි හොඳම දේ මම හිතන්නේ මේ වෙලාවේ. ඉතින් මම දන්න විදිහට ෆින්ලන්තයේත් ගොඩක් දේවල් සංවිධානය වේගෙන යනවා. ශ්‍රී ලාංකීය පිරිසක් එකතු වෙමින් කරන්න පුළුවන් උපරිම දේ එයාලා කරමින් පවතිනවා. අපිත් ඒකට මේ වෙනකොට දායක වෙලා ඉන්නේ. තවදුරටත් ඒකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කරන්න පුළුවන් හැම දෙයකටම. ඉතින් YouTube අවකාශයේ ඉන්න YouTubers ලා විදිහට මේ වෙලාවේ මම දැක්කා ත්‍රිපෝෂ පවුල හෝ යම්කිසි ඒ වගේ මේ මල්ලි කෙනෙක් ලොකු දෙයක් කරගෙන යනවා. ඒත් එක්කම යම්කිසි කෙනෙක් මොන හරි ක්‍රමයකට මිනිස්සු ගැද කරගෙන ඒ මිනිස්සුන්ට උදව් කරනවා. හරි වටිනවා. ඒත් එක්කම තව කට්ටිය පුළුවන් උපරිමයෙන් උදව් කරනවා මම දැක්කා. ඒත් එක්කම පොඩි දෙයක් කියනවා මම ෆුඩ් සිටිස් වලින් කෑම බඩු ගන්න පුළුවන් තැන් වලින් අසීමිත විදිහට කෑම බීම අරන් ගිහිල්ලා අවශ්‍ය කෙනෙකුට මේ වෙනකොට අවශ්‍ය දේවල් අහිමි වෙලා තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. අපි අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම මගේ ගෙවල් නුවර මගේ බිරිඳගේ ගෙවල් කටුගොස්සට ඉතින් මේ අවට අපිට මේ වෙනකොට අපේ ගෙවල් අවට කිසිම කෙනෙක් සහසම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද ඊයේ ඉඳලම සමාජ මාධ්‍ය තුලින් ප්‍රවෘත්ති වලින් හැමදේම නමුත් ඒ පැත්තේ විදුලි විසන්ධි වෙලා සාදුරකථන විසන්ධි වීම නිසා ඊයේ දවසේ ඉඳලම අපේ දෙමාපියන් කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේක අවස්ථාවක් කරගන්න ටක් ගාලා මට මේ වෙලාවේ කටුගස්සට ගුහගොඩ අවට හෝ ඩක් ඒ අවට මොනවද වෙන්නේ කියලා විස්තරයක් පොඩ්ඩක් කියන්න. අපිට පොඩි විශ්වාසයක් තියෙනවා අපේ ගෙවල් පිහිටලා තියෙන තැනත් එක්ක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඇති කියලා. නමුත් තාමත් ඊයේ ඉඳලා අපේ දෙමාපියන් කන්ටැක්ට් කරගන්න විදිහක් නැති වෙලා තියෙනවා. කවුරු කෙනෙක් මේක දැක්කොත් ෆෝන් නම්බරයක් කන්ටැක්ට් කරගන්න පුළුවන් ෆෝන් නම්බරයක් මැසේජ් කරගෙන යන්න පහලින් මම සහ සම්බන්ධ කරගන්න බලන්නම් ඔයාලව. ඒත් එක්කම ඉතින් මේ වෙලාව අපි පුළුවන් උපරිම උදව්වක් කරමු. පුළුවන් උපරිම දායකත්වයක් දෙමු අපේ ලංකාව නැගිටවන්න. මේක 2016 දී මම දැකපු මං කොළඹදී දැකපු ඩිසාස්ටර් එක වගේ නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනත් ඊට දෙගුණ තුන්ගුණයක් විතර විශාල දෑවන්ත විනාශයක් මේ වෙනකොටත් වෙලා තියෙන ව්‍යසනයක්. ඉතින් අපි හැමෝම එකවන්න නැගිටලා ඉන්න ඕන වෙලාවක්, හැමෝටම උදව් කරගන්න ඕන වෙලාවක් මේක. ඉතින් මම හිතනවා මේ විනාඩි කිහිපය වුණත් ඔයාලට යම්කිසි තොරතුරක් දැනගන්න තියෙන වෙලාවේ මේක ගන්න එක අපරාධයක් කියලා. ඉතින් මම දන්න විදිහට YouTubers කිසිම කෙනෙක් මේ වෙනකොට පබ්ලිෂ් කරන්න ඕනේ ඔය යාළගේ පුද්ගලික අරමුණු ඔය වෙලාවේ කිසිම දෙයක් පබ්ලිෂ් කරේ නෑ. මම හිතන්නේ ඒක ඇත්තටම වැදගත් මේ වෙලාවේ තව කෙනෙක්ගේ සමාජ මාධ්‍යයෙන් තොරතුරක් ගන්න උදව්වක් ගන්න ඕන වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ගේ කාලය නාස්ති කර නැතුව ඉන්න එක ඇත්තටම හරි වටිනවා. ඒ අවකාශය මිනිස්සුන්ට තොරතුරු දැන ගැනීමට හදිසි අවශ්‍යතාවයන් සඳහා උපයෝග කරගන්න පාවිච්චි කරන එක ඉතාමත් වැදගත් වෙයි කියලා හිතන හින්දා අපිට උනත් අපේ කට්ටියව සහසම්බන්ධ කරගන්න බැරි හින්දා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මොකද්ද මේ පැත්තෙන් තොරතුරක් දැන් නිවුස් වල යයිද, මේ පැත්තෙන් තොරතුරක් දැන් නිවුස් වල යයිද කියලා. ඉතින් මේ හැමදේම මට නිකමට හිතුණා මේ පොඩි වීඩියෝ එක හරි මේ වෙලාවේ දැම්මොත් කවුරු කෙනෙක් දැක්කොත් අපේ ගෙවල් පැත්තෙන් හරි දකින කෙනෙක් හිටුත් මැසේජ් එකක් හරි දායි කියලා ඒකයි මේ විදිහට දාන්න හිතුනේ. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න කියලා කියනවා. මේක හැමෝටම දරුණු කාලයක් ලංකාවේ. අපි හැමෝටම උදව් කරගන්න ඕනේ කාලයක්. හැමෝම උදව් කරන්න පුළුවන්, හැම කෙනාටම උදව් කරන්න. ඒත් එක්කම උදව් කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් නිශ්ශබ්දව ඉන්න. ඒක තමයි මේ වෙලාවේ වටිනම දේ කියලා කියනවා.